වැඩමවදාළේ පරම පූජනීය ශ්‍රීමත් මහානායක මහා ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් පූජනීය මහා සංඝරත්නයට පින්වත් ඔබ දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවායි ආශිර්වාද පෙරටුව සිහිපත් කරමි. මේ මොහොතෙහි පන්නිපිටිය දෙව්රම් මහා විහාරයට වැඩමවදාළ පූජනීය මහා සංඝරත්නය පින්වත් ඔබ අපි හැම දෙනාම යුගයේ අත්‍යවශ්‍ය මොහොතක කෙලෙහි ගුණ ධර්ම සත්පුරුෂ සාධුන් හැටියට උත්තම යුතුයකමක් ඉටු කරන්නට සූදානම් වෙන මොහොත පසුගියදා අපේ රටේ ඇති වුණ ගම් වතුර හා නායයන්ගෙන් මිනිස් ජීවිත රාශියක් අපිට අහිමි වුණ අපේම සහෝදර ජනතාව ජාති ආගම් කුල ભેදයකින් තොරව අහිමි වූ අපේ සහෝදර ජනතාවන්ට කෘතවේදීත්වය පළ කරන්නට ඔවුන්ට පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්නට මේ මොහොතේ මතක වස්ත්‍ර පූජාවක් සිදු කරලා පින්පෙත් අනුමෝදන් කිරීම ඒ වගේම සුජීවත්ව ජීවත් වන එදා ගම්වතුර හා නායයන්ගෙන් විපතටපත් වුණු කරදරයට පීඩනයටපත් වුණු මානසික පීඩනයෙන් පෙළෙන පින්වතුන්ට සහ සමස්ත ලෝකවාසී ජනතාවට ආශිර්වාදයෙන් පිණිස මහානුභාව සම්පන්න දජග්ග සූත්‍ර දේශනාව සහ රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කරමින් සමස්ත ලෝකයාටම ආශිර්වාද කිරීමේ උදාර කෘතවේදී මහා පින්කමක සමාරම්භය සමිටුවන් කරන්නේ. මේ මහා පින්කම සමිටුවන් කරන්නට පුරෝගාමීත්වයෙන් කටයුතු සිදු කරන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව මූලික වෙමින් අපේ රටේ පූජනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගේම අවධානය යොමු කරමින් අද දවසේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව මහා ලේකාධිකාරී නායක ස්වාමීන් වහන්සේගේ මූලික සංවිධානයත්වයෙන් පරම පූජනීය ශ්‍රීමත් මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මේ උදාර කෘතවේදී මහා පින්කම ආරම්භ කරන්නට සූදානම් වෙන වෙලාවේ අපි පළමු කොටම න්‍යාය පත්‍රානුකූලව මෙම පුණ්‍යකාමී කටයුත්ත ආරම්භ කරමින් පැමිණ සිටින ගිහි පිරිස පංචශීලය සමාදන් කරවීම සඳහා අපි මේ වෙලාවෙහි ඊටාම ගෞරවයෙන් පාද නමස්කාරයෙන් ආරාධනා කර සිටිනවා මාදිවැල ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අවසරයි නිකපොත චන්ද්‍රදෝති මහානායක මහ ස්වාමීන් වහන්සේට පැමිණ සිටින ගිහි පිරිස පංචශීලයේ පිටුවා දෙන හැටියට හොඳයි හැමදෙනාම සාදුකාරයක් දෙන්න පංචශීලයේ සමාදන් වීම සඳහා දෙවරක් নমස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panatipata veramani sikkhapadang samadhiyami. Adinādāna veramani sikkhapadang samadhiyami. Kāmesu micchācārā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Surāmeraya majjapamādattāna veramani sikkhapadang samadhiyami. තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකසා පිළියෙල කරමින් තන්පත් කරන්නට යෙදුන මල් පහන් සුවඳුන් දැහැත්තිලන්පස පූජාවන් සිදු කරමින් සන්ධ්‍යා බුද්ධ වන්දනාව සිදු කිරීමයි නියමිතව තිබෙන්නේ. ඒ සඳහා අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී ශාස්ත්‍රපති පඬිත අහංගම මෛත්‍රී මූර්ති ගෞරවනීය අපේ පඬිත හාමුදුරුවෝ වහන්සේ සදහයෙන් සකස් කළ සියලු පූජාවන් භාග්‍යවත් ලෝතර බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරමි. පූජා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන සම්බුද්ධ පූජාවන් පවත්වමු, වන්දනා කරමු සාමූහිකව. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉත්තේපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ
satta sada hontu sukhi avera kayo jiguccho sakalo dugando gaccanti sabbe maranam ahanta vandami cetiyang sambang sampatane supatititang saririka dhatu mahabodhing buddha rupang sakampang pasanna madurang subang paniyametang bhagava patigang hatu muttama adivasetu no bhante gilana paccayang adivasetu no bhante sabbang saddaya pujitang anukampang upadaya patigang hatu muttama ganasarabbadittena dipena tamadang sina tilokadipang sambuddhang pujayami tamonudang vannagandha gunopetang etang kusuma santating pujayami muning dassa siripada saroruve sugandhikaya vadanam ananta guna gandhina sugandhina gandhena pujayami tathagatam kayena vaca cittena pamadena maya katang ajjayang kama me bante boripanya tathagata ajjayang kama me dhamma sanditthika akalika ajjayang kama me
පටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යානිම්බාන පත්තියා සාදු සාදු සාදු. ශ්‍රී ලංකා අමරපුර මහානිකාය අප රටේ වැඩිම සංඝ පිරිසක් වැඩ ඉන්න වැඩිම විහාරස්ථාන ගණනාවක් පවතින අති උදාර නිකාය පාර්ශවයක් හැටියට අපි හඳුනාගෙන තියෙනවා. ඒ සඳහා වර්තමානයේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායට වටිනා නායකත්වයක් අපිට ලැබිලා තියෙනවා. ඒ අපේ මහා ලේකකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ වේලාවකට හරි අපූර්වට උන්වහන්සේ ඉවසීම ප්‍රගුණ කරලා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් සමස්ත ලෝකවාසී සංඝයා දිහාම උපේක්ෂාවෙන් බලන අපේ නායක හමුදුරු කෙනෙක්. ඒ වගේම යුගයේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ මනමින් නිවැරදිව කාලානුරූපීව ඉටු කරන්නට හැකියාව දක්ෂතාවයේ තියෙන තරුණ නායකත්වයක් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා වර්තමානයේ තුල ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය තුල සංඝ සභාවක් හැටියට මම හිතනවා අපි වෙනදාට වඩා එකමුතු කමින් මහා දෙවන්ත ශක්තියක් ගොඩනගලා තියෙනවා කියලා. ඒ සඳහා අපිට පරම පූජනීය උත්තරීතර මහා නායක මහ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු මහා නායක මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ අවවාද අනුශාසනා යටතේ ඒ සඳහා මනා නායකත්වය ලබා දෙමින් ලේකම් මණ්ඩලයක් නිවැරදි ලෙස හසුරුවා ගනිමින් අපිට වර්තමානයේ නායකත්වය දෙන බලපිටිය ප්‍රාචීන විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී දර්ශනපති රාජකීය පඬිත අතිගෞරවාස්පද අපේ බලපිටියේ සිරි සීවලි මහා ලේකාධිකාරීන් වහන්සේ ඔබ වහන්සේටයි මේ ගෞරවනීය ආරාධනාව මේ සභාව පිළිගන්නා හැටියට හැම දිනකටම තෙරුවන් සරණයි. වැඩම අවදාළ මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ පාර්ශවීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. රජය වෙනුවෙන් මේ අවස්ථාව නියෝජනය කරන බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය පින්වත්නි, අප මාතෘ භූමියට පහුගියදා ඇතිවුණු මහා ව්‍යසනය විපත්තිය හමුවේ භික්ෂුන් වහන්සේලා හැටියට ක්‍රියා කළ යුතු ආකාරය කුමක්ද කියන එක මා හිතන්නේ අවුරුදු දහස් ගානක ඉතිහාසය තුල අපි අභ්‍යාස කරලා තියෙනවා. මෑත කාලීන හොඳම නිදර්ශනය තමයි
2004 වර්ෂයේ ඇති වුණු මහා සුනාමි ව්‍යසනය මට මතකයි ඒ වෙලාවේ ඇමරිකන් ජාතික සමාජ විද්‍යාඥ මහාචාර්යවරයෙක් ඉංග්‍රීසි පරිශන පත්‍රිකාව සඳහන් කරලා තිබුණා අපේ බටහිර යුරෝපීය රටකටවත් මෙතරම් ඉක්මනට අවතැන්වුණු පිරිසකට අඩුම වශයෙන් කෑම වේලක්වත් දෙන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ සුනාමි ව්‍යසනය ඇති වෙලා පැය 4ක් යන්න කලින් සෑම පන්සලක්ම සහන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා මිනිසුන්ට පිහිට වුණු ආකාරය එතුමා පරිවේෂණ පත්‍රිකාවක ශාස්ත්‍රීය විදියට දක්වලා තියෙනවා. ඒ අත්දැකීම ඉතිහාසය තුළ භික්ෂුන් වහන්සේලා ප්‍රගුණ කළා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ පවතින අනිත් ආගමික මධ්‍යස්ථාන හා ඒ ආගමික පූජකවරු පුරුදු පුහුණු කරලා තියෙනවා. එහෙනම් මේ පහුගියදා ඇති වුණු ව්‍යසනයත් අපි මුලින්ම හිතට ගන්න ඕන අපේ හාමුදුරුවරු අපේ ජනතාවගේ හිතට කාවත් ගන්න ඕන අපට හිතියටත් වඩා හොඳට යලි නැගිටින්න පුළුවන් කියන පණිවිඩය. මේ වගේ විපත්තිවලදී මානසිකව ආගමික නායකයෝ වැටුණත් අසරණ ජනතාව මානසිකව වැටුණත් අපට භෞතික සම්පත් කෝටි ප්‍රකෝටි ධනය ලැබුණත් ගොඩ එන්න බෑ. එහෙනම් අපේ ආගමික නායකත්වය අනුව අපි විශ්වාස කරන දේ තමයි මූලිකම වගකීම අපට හිතියටත් වඩා හොඳට නැගිටින්න පුළුවන් කියන මනස ඔබ වහන්සේලාගේ දායකයෝ තුල හදන්න ඕන. හානියටපත් වුණු මේ ඛේදවාදයකටපත් වුණු ජනතාව තුල ආගමික නායකත්වය අනුව අපේ අනුශාසන ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මැදිහත් වෙලා ඒ වගේම ව්‍යාපාරික සත්‍යන ප්‍රභූන් එකතු වෙලා අපි ඔබලා හිතියටත් වඩා හොඳ තත්ත්වයකට පත් කරනවා කියන පණිවිඩය අපි මුලින් දෙන්න ඕන. ඒ අනුව 26 වෙනිදා මේ විපත්තිය හන්දෑවේ ඇති වුණා. අමරපුර සංඝ සභාව හැටියට අපි 27 වෙනිදාම අපේ ඇමතිතුමනි මේ වෙනකොට ලංකාව පුරා දිස්ත්‍රික්ක 22ෙම අපි සංඝ සභා 22ක් හදලා ඒ සංඝ සභා 22ටම WhatsApp සමූහ හදලා පන්සල් 4100ම අපේ ලේකම් මණ්ඩලයකට විනාඩි 5ක් ඇතුළත පණිවිඩයක් දෙන්න මට්ටමට අපි හදුව වර්තමානයේ. ඒ අනුව අපි ලේකම් මණ්ඩලයේ හැටියට 27 වෙනිදාම ලිඛිතව අපේ පන්සල් වලින් ඉල්ලීමක් කළා ආපදාපන්න පන්සල් ප්‍රදේශ ජනතාවට සහන මධ්‍යස්ථාන කරන්න කියලා අංක 1. ඊළඟට ආපදා පත්නූරු දිස්ත්‍රික්කවල දැනුවත් කරා සංඝ සභාවලට පුළුවන් තරම් මුලින් අපි හිතමු 27 ආපදාව වුණා නම් 27 වෙනිදා 28 වෙනිදා පිරික්කුවට හරියන්නේ නැහැ. මුලින් අවශ්‍ය කරන්නේ ඔවුන්ට ඉන්න නවාතන අන්න බොන්න දෙයක් ඇඳුමක් පැළඳුමක් අපි සතියක කාලයක් දුන්නා අපේ හාමුදුරුවන් වහන්සේලාට. ආණ්ඩුවෙනුත් කළා වෙනත් ආගම් වල අයත් කරා ව්‍යාපාරිකයෝ හැමෝම එකතු වුණා. අපි විශේෂ ඉල්ලීමක් කළා. මං හිතන්නේ අපි මැදිහත් වෙලා ආපදා නූරු දිස්ත්‍රික්ක වලින් වෙන වෙනමත් හාමුදුරුවෝ පන්සල් වලින් එහෙම ආදාළ තැන් වලට අරගෙන ගියා. මා දැනුවත් අපේ සම්බන්ධීකරණයෙන් මං හිතන්නේ ඒ වියලි ආහාර අත්‍යවශ්‍ය දේවල් ලොරි 75කට වටික ප්‍රමාණයක් ඒ දිස්ත්‍රික් වලට අපි යොමු කරලා තියෙනවා. ඒක දැන් දවස් කීපයක් ගත වුණාම රජයේ යාන්ත්‍රණයත් එක්ක ඒක ක්‍රියාත්මක වෙනවා. දෙවැනි අදියර තමයි අපි බැලුවා දැන් හිත් කැඩිච්ච
මිනිස්සුන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ වගේම මිය ගිය අයට පින් දෙන්න ඕන. අපි දන්නවා පාංශි කුමලයක් දෙන්න බැරුව කොච්චර අස්කඳුයට අපේ සහෝදර ජනතාව මිහිදන් වුණාද? එහෙනම් අපේ යුතුයකම අපි සාමූහිකව මතක වස්තු පූජා කරලා පින් අනුමෝදන් කරන්නේ. ඒක තමයි අපි අද දවසේ යොදාගත්තේ. අපේ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ පරම පූජ්‍ය උත්තරීතර මහානායක කරකඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක හාමුදුරුවෝ අවවාද අනුශාසනා කළා. පාර්ශ්ව 22ේම නායක හාමුදුරුවෝ අනුශාසනා කළා. අද උත්තරීතර නායක හාමුදුරුවෝ මේ වගේම මයංගන රෝහලට විශාල පරිත්‍යාගයක් කරනවා. උන්වහන්සේ වඩින ගමන් මා හිතන්නේ අවසන් වෙන්න මොහොතකට කලින් හරි මේ ස්ථානට වැඩම කළයි. ඒ සියලුම මහා නායක හාමුදුරුවෝ වෙනුවෙන් මෙම ස්ථානයේ දෙව්රම් මහා විහාරේ නිර්මාතෘ එවැගේම අමරපුර මහනිකායේ සිරිසුමන දඩලු පාර්ශවයේ මහා නායක පදවිය හොබවන ආචාර්ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ මහා නායක හාමුදුරුවෝ 20 දෙනම වෙනුවෙන්ම අවවාද අනුශාසනා කරමින් උන්වහන්සේගේ විහාරස්ථානයේ බුදුමග සංවිධානය ඇතුළු සියලු සමිතිය එකතු කරගෙන මේ පින්කමට අපට සම්පත්දායකත්වයේ දක්වලා සිද්ධ කළා. අනික ඇත්තටම අපට නිරාමිස ප්‍රීතියක් තියෙනවා. හේතුව ඔබතුමාලා දන්නවා හාමුදුරුවෝ 10-12 නමක් එකතු කරගන්න කොච්චර අපහසුද කියලා. හැබැයි දවස් දෙකක් ඇතුළත අපි මේ පින්කම සංවිධානය කරලා කාටවත් ගිහිල්ලා කිසිම ආරාධනාවක් කරේ නැහැ. WhatsApp සමූහවලට අපි දැන්වීම දැම්මා. මා හිතන්නේ මේ ශාලාවේ ආසන 450කට ආසන්න සංඛ්‍යාවක් අපි පැනෙව්වා. මම හිතන්නේ ආසන 450ම ප්‍රමාණවත් මහා සංඝරත්නය වැඩ ඉන්නවා. ඒක ඇත්තටම ලොකු පණිවිඩයක්. හාමුදුරුවරුන්ගේ එකමුතුකම මුළු මහත් ලෝකෙම සැනසීමට හේතුවක්. ඒ එකමුතුකම අද අපි මේ වෙලාවේදී දකිනවා. ඒ දෙවෙනි පියවර මෙතනින් නවතින්නේ නැහැ. තුන්වෙනි පියවර තමයි අපි කොහොමද ජනතාවට හානියටපත් වෙච්ච අපේ විහාරස්ථානවලට සංඝ සභාවක් හැටියට උදව් කරන්න කියලා. එමෙතුමනි මේ වෙනකොට සමහර පන්සල් තියෙනවා සංඝාවාසි පවා හානි වෙලා සමහර මා දැක්කා මට මැසේජ් එකක් එවලා තිබුණා පින්තූරත් එක්ක කලා ඔය අනුරාධපුරයේ විහාරස්ථානයක හාමුදුරුවෝ මේ වෙනකොට ගෙදරක වැඩ ඉන්නේ. නුවර හාමුදුරුවෝම ගරාජ් එකක ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් අපි හොයලා තුන්වෙනි පියවර හැටියට අපි සංඝ සභාවක් හැටියට ඉදිරියේදී විහාරස්ථාන හානි වෙච්ච දේවල් ඔබතුමාලා රජේනුත් මැදිහත් වෙන බව අපට විශ්වාසයි. ඊට අමතරව පුළුවන් නම් ඒ කියන්නේ චෛත්‍ය බෝධිය බුදුමෙදුරු හදන්න නිවි ඒව රට හැදුනම දායකයෝ කරගනි. අපි ඉල්ලීමක් කරනවා හාමුදුරුවෝ පන්සලේ වැඩ වාසය කරන්න ප්‍රමාණවත් වෙන්න පුංචි සංඝාවාසයක් දානෙවල දන්න තැන කැසිකිලි පහසුකම් පමණක් හරි ශනිකව ඉක්මනින් ලබා දෙන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා අපි අමරපුර පුණ්‍ය භාරය කියලා අපේ අරමුදලක් තියෙනවා. අපි ඒ හරහා ඉදිරියේදී ගිහි දායක පක්ෂය හා හාමුදුරුවන් වහන්සේලා හැකියාවක් තියෙන අය අපි එකතු කරගෙන තුන්වෙනි අදියර අපි ක්‍රියාත්මක කරනවා ක්‍රමානුකූලව. මේ වෙනකොට අපි දිස්ත්‍රික් මට්ටමින් හානි වෙච්ච පන්සල් වල විස්තර ගන්නවා. මා හිතන්නේ ඊට වඩා අරමුණ පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වෙලාවේ මගේ යුතුයකම මා ඇතුළු අපේ නියෝජ්‍ය ලේකම් හාමුදුරුවෝ සහකාර ලේකම් හාමුදුරුවෝ තුන්නම වෙනුවෙන් සමස්ත සංඝ සභාව වෙනුවෙන් මේ ස්ථානය දෙව්රම් මහා විහාරය බුදුමග සංවිධානය වෙනුවෙන් ඔබ හැම දෙනාම පිළිගන්න එක විශේෂයෙන්ම අපේ පාර්ශවීය මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ ආශිර්වාදය පළ කරන්න මේ ස්ථානෙට මා පාර්ශවවල නම් කියන්නේ නැහැ. වෙලාව විතර කරගන්න අවශ්‍ය නිසා
අතිපූජ්‍ය තිරුකුණාමලයේ ආනන්ද මහානායක හාමුදුරුවෝ, අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ මහානායක හාමුදුරුවෝ, අතිපූජ්‍ය පල්ලේකන්දේ රතනසාර මහානායක හාමුදුරුවෝ, අතිපූජ්‍ය නිකපොත චන්දජෝති මහානායක හාමුදුරුවෝ, අතිපූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක හාමුදුරුවෝ වැඩම කරලා තියෙනවා. පාර්ශ්ව 22ම නියෝජනය කරලා අනුනායක මාහිම්පාණන් වහන්සේලා 14 නමක් පමණ මේ ස්ථානයේ වැඩ ඉන්නවා. අපට ඒක විශාල ආශිර්වාදයක්. උන්වහන්සේලා 14 නමකින්ම නම් විතරක් කෙටියෙන් හරි කිව්වොත් හොඳයි කියලා හිතෙන උන්වහන්සේලාට ගෞරවයක් ඇටියට දිමියාවේ අමරවංශ නායක හාමුදුරුවෝ, රත්මලානේ සිරි සුනීත නායක හාමුදුරුවෝ, නරවැල්පිට රතනපාල නායක හාමුදුරුවෝ, බොරැල්ලේ අතුල නායක හාමුදුරුවෝ, හිපංගන්දේ සද්දාසිරි නායක හාමුදුරුවෝ, එවැගේම රත්මලානේ සිරි සුනීත නායක හාමුදුරුවෝ, කන්දේගොඩ විමල ධම්ම නායක හාමුදුරුවෝ, වල්පොළ විමල ඥාන නායක හාමුදුරුවෝ, කරකහවල්පත සුගතනන්ද නායක හාමුදුරුවෝ, රත්මලානේ ශ්‍රී සුමන නායක හාමුදුරුවෝ, බොරැල්ලේ අතුර නායක හාමුදුරුවෝ, වැල්ලවත්තේ පඤ්ඤාසිරි නායක හාමුදුරුවෝ, ප්‍රධාන හීල්ලේ ඥානානන්ද අනුනායක හාමුදුරුවෝ, ප්‍රධාන අනුනායක මාහිම්පාණන් වහන්සේලා වැඩ ඉන්නවා. අනිකුත් අපේ සියලු මහා සංඝරත්නය 459ක් පමණ, එවැගේම කඩවත සමින්ද අභිනව අනුනායක හාමුදුරුවෝ ඇතුළු 459ක් පමණ මහා සංඝරත්නය වැඩ ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. උන්වහන්සේලා හැමදෙනාම මේ වෙලාවේදී පිළිගන්නවා. උන්වහන්සේලා යුතුයකමක් හැටියට ස්වේච්ඡාවෙන්මයි මේ වැඩම කරලා තියෙන්නේ. රටට මාතෘ භූමියට ආශිර්වාද කරන්න. ඒ වගේම මේ වෙලාවේදී රජය වෙනුවෙන් සම්බන්ධ වෙනවා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිතුම සුනිල් සෙනවි මැතිතුමා. ඔබතුමා ස්වාමින් වහන්සේලාගේ වැඩ කටයුතු වලට විශේෂ බාර අමාත්‍යවරයන් හැටියට කවදත් එකතු වෙනවා ඔබතුමා. ඒ වගේම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රේම් සේනාධීර මැතිතුමා සම්බන්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි මතක් කරනවා අපි මේ වැඩසටහන් කරනකොට නිකායක් සංඝ සභාවක් හැටියට අපට ලොකු ශක්තියක් දෙනවා ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාව. මේ වෙලාවේදී මා ගෞරවයෙන් පිළිගන්නවා අපේ තවත් මහානායක හාමුදුරන් වහන්සේ නමක් වැඩම කරනවා. ශ්‍රී සද්ධම්ම යුක්තික මාතර මහනිකායේ අතිපූජ්‍ය මහානායක අම්බලන්ගොඩ සුධර්ම මහානායක හාමුදුරුවොත් මා පිළිගන්නවා. මා පැවසුවේ සංඝ සභාවක් හැටියට අපට විශාල ශක්තියක් අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාව ගරු සභාපති දේශමාන්‍ය අජිත සොයිසා මැතිතුමා මේ දිනවල විදේශගතව සිටින්නේ. එතුමා මේ පින්කම වෙනුවෙන්ම පැමිණීමට නියමිතව තිබුණත් එතුමා නොපෙනියත් ඒ වෙනුවෙන් අපේ භාණ්ඩාගාරිකතුමා ඇතුළු සමාජික බවතුන් ඉන්නවා. ඒ හැම දෙනාම පිළිගන්නවා. ඒ වගේම දෙව්රම් මහා විහාර දායක සභාව, ඒ වගේම බුදුමග සංවිධානයේ ඇතුළු සම්බන්ධ වෙච්ච කාරුණික පින්වත් ඔබ හැම දෙනාමත් අපි මේ වෙලාවේදී පිළිගනු ලබනවා. අපි අද සෙත්පතලා මේ මෙතනින් අවසන් කරන්නේ නැහැ. තුන්වෙනි අදියර අපි හානි වෙච්ච පන්සල් ප්‍රමුඛත්වයේ දෙනවා. අපි ජනතාවට උදව් කරන ගමන් මම එහෙම කිව්වේ දැන් වෙනදනම් අපි හිතමු කොහේ හරි ගමක පන්සලක් විනාශ වුණාම එමෙතුමා පිටින් ගිහිල්ලා අපි උදව් කරන්න ඕනේ ගමේ මිනිස්සු හදනවා. හැබැයි ඒ පන්සල නායකයා හෝ කැඩුනා කියන්නේ ඒ ගමේ ඉන්න දායක පවුල් සියල්ල අසරණ වෙලා ඒ අයටත් ගෙවල් හදා ගන්න වෙච්ච වෙලාවක උදව් කරන්න බෑ. ඒ නිසා අපේ යුතුයකමක්
හිතලා විපතටපත් උන්නේ නැති හැමදෙනාම සුළුවෙන් හරි අපි එකතු වෙලා ඒ යුතුයකම කරන්න ඉෂ්ට වෙමු. අනිත් එක අපි මහා සංඝරත්නයේ හැටියට සියලු ජනතාවට රටට ආණ්ඩුවට රජයට හයියක් වෙමු. අපට පුළුවන් කියන පණිවිඩය. අපට පුළුවන් විතරක් නෙවෙයි අපට හිතියටත් වඩා හොඳට අයෙත් ගොඩනගෙන්න පුළුවන් කියන පණිවිඩේ කටින් කට යවලා මිනිසුන්ගේ මනස හදන්න කියලා ඉල්ලනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. අපේ මහලේකාධිකාරී ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාව සිදු කරමින් මීළඟට අද දින අපේ මෙම උතුම් සත්කාරයේ ප්‍රධානම කාර්යය හැටියට අපි මතක වස්සර පූජාව හා පෙන් වඩා පින් අනුමෝදන් කිරීමේ ආගමික චාරිත්‍රය ඉටු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි තාම ගෞරවයෙන් ආරාධනා කර සිටින්නේ බංගලපිටිය ශ්‍රී වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ධර්මරක්ෂිත පාර්ශවයේ ශ්‍රීමත් මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය අවසරයි ත්‍රිකුණාමලේ ආනන්ද ශ්‍රීමත් මහානායක මහ ස්වාමීන් වහන්සේට මූලික ආගමික වතාවක් ඉටු කර දෙන හැටි. වැඩම කොට වදාළ අතිපූජනීය මහානායක මහා ස්වාමීන් වහන්සේලා අතිපූජනීය අනුනායක මහා ස්වාමීන් වහන්සේලා අපේ සම්පූජනීය අපේ මහා ලේකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද මේ අවස්ථාවට සහභාගී වන බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිඳු මුසල්ලසනේ වෙතිතුමා එවාගේම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කොට ඇති මෙම අපේ අමරපුර ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ පින්වත් පිරිස එවාගේම බුදුමග සංවිධානයේ පින්වත් පිරිස මේ දෙවරම් මහ විහාරයේ දායක පිරිස පොදුවේ මේ පින්කමට සහභාගී වෙන සීලම පින්වතුන් මේ අවස්ථාවට සහභාගී වෙන ඒ සීලම පින්වත්නි ඒ වගේම එන්නට බැරිවත් මේ පින්කම දෙස බලා සිටින පින්වතුන් සිටිනවා අප ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය අද මේ අවස්ථාවේ සිද්ධ කරන්නේ සුවිශේෂ වූ ජාතික යුතුයකම රටට මේ වාගේ විපත්ති පැමිණිච්ච වෙලාවේදී පැරණි සමාජය පැරණි මහා යතිවරුන් වහන්සේලා ඉටු කළා වූ ඒ ගමන් මඟ අනුගමනය කරමින් අපට කළ හැකි ධර්මයට අනුකූලව අපට කළ හැකි අපේ සංස්කෘතියට අපේ ගමන් මඟට අනුගතව අපට කළ හැකි උතුම්ම සත්කාරය පිළිසරණ සේවාවයි මේ හැටියට මේ සිද්ධ කරන්නේ මේ කාලය මුළුල්ලේ පසුගිය දවස් මුළුල්ලේම අපේ ගෞරවනීය මහා සංඝරත්නයත් අනිකුත් පූජා ප්‍රසාදීනුත් ඒ වගේම රජය වෙනත් පොදු මහ ජනතාවත් වෙනත් ආගමික වෙනත් ජාතික සංවිධානත් කවුරුත් එකතු වෙලා ඒ වගේම ගම්වල වෙනමම පිටුතුන් සංවිධානය වෙලා ඒ විතරපත් වුණා වූ ජනතාවට විශාල සහනයක් පිළිසරණක් සරසනට යෙදුණා. ඒක අතිශයින්ම ආදර්ශවත් අපේ මහා ලේකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ මතක් කරපු ආකාරයට වෙනත් රටක දකින්නට බැරි
මේ රටේ සංස්කෘතිය පදනම් කොටගෙන මේ රටේ ජන විඥානීය පදනම් කොටගෙන ඔවුන්ගේ හදවත් තුළින් අවංකවම පැන නැගෙන ඒ කාරුණික සිතුවිලිත් එක්ක ඒවා කැටි කොටගෙන තමයි ඒ ජන සංවිධානය එකතු වෙලා ඔවුනුත් අප්‍රමාණ දුක් වෙහෙස විඳගෙන මේ ගිරි දුර්ග තරණය කරමින් හරියට යන්නේන මන්මාවත් නැහැ ඒවා පිළිසකර කර ගනිමින් පාදා ගනිමින් ඒ මහ ජනතාවට දුකටපත් ජනතාවට ඒ පිළිසරණ සහනය සලසන්නට යෙදුනේ. ඒක අතිශයින්ම අගය කළ යුතු සක්‍රියාවක්. ඉතින් මේ වගේ වෙලාවකදී අපි එක එක්කෙනාට ඇඟිලි දික් කරලා කතා කරනකට වඩා අපේ අතීතය මේ වාගේ සිදුවීමක කල්පනා කරලා ඒ වාගේ මේ වායෙන් වර්තමානයේ පාඩම් ඉගෙනගෙන අනාගතයට ඒ වාගේ විපත්ති අවම කර ගැනීමට නැත්නම් වළක්වා ගැනීමට අවශ්‍ය කරන ක්‍රමෝපාය සංවිධානය කර ගැනීම සලසුම් කර ගැනීම තමයි මේ විපත්ති වලින් අපි ලබාගත යුතු පාඩම වන්නේ. එහෙම නැතුව වෙනත් ආකාරයෙන් අපි අවලාද නැගීමෙන් ඒ විපතටපත් වුණා වූ ජනතාවට සහනයක් සැලසෙන්නේ නැහැ. අපට කල හැක්කා වූ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණා ඥාණයට ඒ අසරණ සරණ ගුණයට අපටත් කල හැක්කා වූ පූජාව හැටියට ඒ දුකටපත් වුණා වූ අසරණ වූ අපේම ජනතාවට අපට කල හැක්කා වූ ආකාරයේ උපරිමයෙන්ම සලකන එක සේවා සපයන එක ඒ වගේම ප්‍රතිපාස්කම් සලසන එක තමයි බුදු පූජාව වන්නේ. ජගදුප්ප කෘතිරය බුද්ධ පූජා හැටියට පැරණි මහා පඬිවරු සඳහන් කරලා තිබෙනවා. මේ ලෝකයට දුකටපත් වුණා වූ මේ මහ ජනතාවට ඒ දුකින් අත්මුදවා ගැනීම පිණිස උපකාර කළ හැකි නම් ඒ තමයි බුද්ධ පූජාව වන්නේ. ඒ ලෝකයට අනාදරය කිරීම පත්‍රිත මහ පඬිවරයාණන් ප්‍රකාශ කොට තිබෙන්නේ. එනිසා අපි කවුරුත් මේ සිද්ධ කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේට කළ හැකි අත්‍යුත්තම වූ බුද්ධ පූජාවක් කියන කාරණේ තේරුම් ගන්නට ඕනේ, වටහා ගන්නට ඕනේ. ඒ අනුව අපේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ අතුළු ලේකාධිකාරී මණ්ඩලය වගේම මේ දෙවුරා මහ විහෙරේ අධිපති අපේ කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය ලබාගෙන දායක පින්වතුන්ගේ සංවිධානය යොදාගෙන ඊටම ඉක්මනින් නමුත් මේ මහානීය පින්කම අත් වශයෙන් මුළු මහත් ජාතියටම දුකටපත් වුණා වූ සියලුම ජනතාවටම අපට කළ හැක්කා වූ සැලකිල්ලක් හැටියට අත්‍යුදාන උසහනයක් හැටියට ශාන්තියක් හැටියට කල්පනා කරගෙන තමයි අද මේ මතක වස්තු පූජා පුණ්‍යානුමෝදනාව සිදු කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන මේ වාගේ විපත්ති අවම කර ගැනීම සඳහා අපි පුළුවන් තරම් පරිසරයට අපි ඇල්ම දක්වන්නට ඕන, ආදරය කරන්නට ඕන. අපි මේ ජනගහණයයි වනගහණයයි වනගත පරිසරයයි තෙත්බිම් කලාපය අතර අපට සමතුලිත වූ සහජීවනයක් ඇති කර ගන්නත් අපිට මේ විපත්ති වලින් මිදෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ රටේ මේ වාගේ විපත්ති බොහොම අඩු වෙලා තිබුණේ පෙර දවසදී. එන්න මේ කාලගුණික විපර්යාසයන් වගේම මනුෂ්‍යත්වයෙන් පිරිහීම නිසා මිනිස් සිදුවිලි විෂම කර ගැනීම නිසා අපට මේ වාගේ නොයෙක් දුක් කරදර හිරිහැර වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා ආගම ධර්ම තුලින් විශේෂයෙන්ම පුද්ගලයාගේ ආධ්‍යාත්මික ශක්තිය තුලින් අපට මේවාට දිය හැකි බලය, ශක්තිය, ශාන්තිය අතිවිශාලයි. අපි මේ වෙලාවේදී ඒවා කල්පනා කරලා ඒ ධර්මයේම උද්දීපනය කර ගැනීමට, ඒ ධර්මයේම ශක්තිමත් කර ගැනීමට, සමාජය තුළ ඒ ධර්මතාන්ත්‍රික වූ ආකල්ප ඇති කර ගැනීමට, ඒ වගේම තමයි අපේ රාජ්‍යත් කවරදාක ඉන්නා වූ රාජ්‍යයක් වුණත් ඒ ධර්මතාන්ත්‍රික රාජ්‍යයක් හැටියට අපි නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ නිසා මේ රජයේ විතරක් නෙමෙයි පෙර තිබුණා වූ රජයන් තුලිනුත් ඒ නොයෙක් වූ විෂම වූ ක්‍රම නිසා තමයි අත්වශයෙන්ම මේ වනගත කඳුකරය ඒවා
විෂමත්වයට පත් කිරීම නිසා, පස නිසරු කිරීම නිසා, අනවශ්‍ය වූ තැන්වල ගොඩනැගිලි ආදී ඉදි කිරීම නිසා, ඒ වගේම ගොවිතැන් ආදී කිරීම නිසා මේ වාගේ විපත්ති බහුල වෙලා තිබෙනවා. ඒ නිසා අපි සැලසුම් කරන්නට ඕනේ පරිසර වේදීනු සම්බන්ධ කරගෙන ඒවා අවම කර ගැනීමට අපිට කළ හැකි උපාය මාර්ග සැලසුම් ක්‍රම අපි හදාරමින් භාවිත කරන්නට ඕනේ, සැලසුම් කරන්නට ඕනේ අනාගතයටත් ඒවා පවතින ආකාරයට. මම හිතන්නේ මේ වාගේ වෙලාවකදී විපත්තිකර අවස්ථාවකදී අපි රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් අපි ගත යුතු ක්‍රියා මාර්ගය වන්නේ බුද්ධිමය ක්‍රියා මාර්ගය වන්නේ අනේකයි. ඒ නිසා ඒවත් කල්පනා කරමින් දැන් මේ සූදානම් කරගත්තා වූ මතක වස්ත්‍ර අපි ආර්ය මහා සංඝරත්නයේ විශේෂ පූජා කරමු. ඒ පූජා කිරීම තුළින් ලබා ගන්නා වූ කුසල ශක්තිය බලයෙන් පසුගිය දිනවල ඒ විපතටපත් වුණා වූ මරණයටපත් වුණා වූ විය වුණා වූ සියලුම ජනතාව අත් වශයෙන්ම ඒ හැම කෙනෙක්මත් අපේ නෑයෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනා මේ ලෝක සත්වයන් අතර කිසිම කෙනෙක් තමන්ගේ නෑ නොවූ කෙනෙක් ඉන්නවාය කියලා කියන්නට බෑ. හැම කෙනෙක්ම අපේ නෑයෝ. අපි කවර ජාතියකට, කවර ආගමකට, කවර දේශයකට, කවර භාෂාවක් කතා කරන පිරිසක් වුණත් මේ සමස්ත ජන සංහතියම ඥාතීන් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විවරණය කරලා තිබෙනවා, පැහැදිලි කරලා තිබෙනවා. ඒ නිසා මේ ඉපතටපත් වුණා වූ ඥාතීන් වුණත්, පුද්ගලයන් වුණත් අපේ මෙලොව ජීවිතයේ සහ සම්මතා නොතිබෙන්නට පුළුවන්. නමුත් සාංශාරික වශයෙන් ඒ ඔක්කොමත් අපේ ඥාතීන්. නිසා ඒ ආකල්පයේ පෙරදරි කරගෙන ඒ හැමදෙනාටම පින් පිනිස, පරලොව සුව පිනිස, අමා මහ නිවන් සුව පිනිස මේ සූදානම් කරගත්තා වූ මතක වස්ත්‍ර ආර්ය මහා සංඝරත්නයේ විශේෂෙහි පූජා කරමු. පූජාම වේවා කියන සදහසිතින් මේ කියවන වාක්‍ය ප්‍රකාශ කරමින් මතක වස්ත්‍ර පූජා කරන්න. විපත්තිපත්තානං කාලකතානං අම්හා කඤ්ඤාතිනං පුඤ්ඤත්ථාය නිබ්බානත්ථාය ඉමානි මතකවත්තානි භික්ඛු සංඝස්ස දේම විපත්තිපත්තානං කාලකතානං අම්හා කඤ්ඤාතිනං පුඤ්ඤත්ථාය නිබ්බානත්ථාය ඉමානි මතකවත්තානි භික්ඛු සංඝස්ස දේම විපත්තිපත්තානං කාලකතානං අම්හා කඤ්ඤාතිනං පුඤ්ඤත්ථාය නිබ්බානත්ථාය ඉමානි මතකවත්තානි භික්ඛු සංඝස්ස දේම පූජා කරා. අපි පැන් වඩන්නට සූදානම් වෙමු. මේ සන්ධ්‍යා භාගයේ මේ ආකාරයෙන් රැස් කරගත්තා වූ අනන්ත පුණ්‍ය ශක්තිය
ශක්තිය පංචශීලයේ සමාදන් වීමෙන් සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් ඒකම අපි අනිත්‍යත් මෙනෙහි කළා. ඒ සීලම ආකාරයෙන් රැස් කරගත්තා වූ මේ පුණ්‍ය සම්භාරය පුණ්‍ය ශක්තිය පසුගිය කාලේ පසුගිය දවස්වල විපතට පැමිණියා වූ මේ මරණයටපත් වුණා වූ වියවුණා වූ සීලම ජනතාවට අත්පත් වේවා. ඒ හැම කෙනෙක්ම පරිලෝකයෙන් සුවපත් වෙත්වා. අමා මහ නිවනින්ම නිවි සනසත්වා කියන කරුණා හිතීමෙන් පෑන් වඩමින් පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතහාරි වහපුරා පරිපන්නං තකප්පතු යතහාරි වහපුරා පරිපූර්ණති ඒවමේව ිතෝ දින්නම් පේතානං යතහාරි වහපුරා පරිපූර්ණති ඒවමේව ිතෝ දින්නම් පේතානං උපකප්පතු. ඊළඟට මෙම ආගමික වතාවත් ඉටු කරන මොහොතේ වැඩම අවදාළ සියලු පූජනීය මහා සංඝරත්නය වෙනුවෙන් එකම අනුශාසනාවක් පැවැත්වීම සඳහා අපි තාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. වස්කඩුව රාජගුරු ශ්‍රී සුබුද්ධි මහා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ ශ්‍රීමත් මහා නායක ආචාර්ය අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ ශ්‍රීමත් මහා නායක මහා ස්වාමීන් වහන්සේට පාද නමස්කාරයෙන් යුක්තව අපි ආරාධනා කර සිටිනවා. වැඩමකොට වැඩ සිටින අතිගෞරවාස්පද පූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි එවරිදුමලි ශ්‍රී ලංකා අමරපුර නිකායා විහුද්ධාන සභාවේ සාමාජික මහත්තුන් මහත්මියනි දෙවුරම් වෙහෙර විහාර දායක සභාවේ මහත්මාවනි පින්වත්නි අද මේ සවස් යාමේ අතිවිශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ දෙවුරම් වෙහෙරට රැස්ුනේ යුගය පිළිබඳව තීරුම් අරගෙන යුගයේ භික්ෂුවේ කාර්යභාරයට ශක්තියක් ලබා දෙන්න. මෙම පින්කමේ අරමුණු පිළිබඳව පළමුවටම අපේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මාලේකාධිකාරී විදර්ශනපති බලපිටියේ සීවලී නායක හම්ලෝස් කරුණු සඳහන් කළා. අපි දන්නව කවුරුත් පසුගිය වකවානුව තුලදී මේ රටට අත්වෙච්ච ඉරණම සාමාන්‍යයෙන් සමහර පළාතක නොදැනුණත් ඒ හැම පළාතකම පිට වූ හැම කෙනෙක්ම අවදියෙන් සිටියේ දවස්වල ගුවන්විදුලිය රූපවාහිනිය ඇහිමෙන් බැලීමෙන් අතිශයින්ම කම්පාවටපත් වුණා මේ රටේ අපේ ජනතාවට මූණ පාන්න වෙච්ච ඉරණම සහ සිදුවීම් පිළිබඳව මේ විදිහේ කටයුත්තකදී
අපි දන්නවා මේ රටේ භික්ෂුවගේ කාර්යභාරය මනවින්ම හඳුනාගෙන තිබෙන භික්ෂූන් වහන්සේලා ඉදා සිට මේ දක්වා ක්‍රියා කරපු ආකාරය පිළිබඳව රටක පාලනයට රජයක් තිබුණත් අපේ යුතුකමක් තිබෙනවා ජනතාවට යම් පීඩනයක් ඇති වෙනවා නම් ඒ පීඩනයේදී ශක්තියක් දෙන්න. ඒකට හේතුවක් තුන භික්ෂුන් වහන්සේලාට. අපි අවුරුදු 8 10 12 13 මහාන වෙච්ච වෙලාව විතරම අපව රැක බලාගත්තේ මේ දායකයන්. මේ දායකයන්ගේ හයිය තමයි අපිට ලැබුණේ. ඊයත්න්ගේ ශ්‍රමය, ශක්තිය, බලය තමයි අපිට ලබා දුන්නේ. අපව ජීවත් කරේ අපේ මේ දායකයෝ. අපේ මේ වෙනකොට අඟපුරා දුවන්නේ මේ මිනිස්සුගේ හයිය, මිනිස්සුගේ ශ්‍රමය, මිනිස්සුගේ ධනය, මිනිස්සුගේ බලය. මේක අපි තේරුම් අරගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා විදියට. ඒ තේරුම් ගත්ත නිසා තමයි මේ රටේ අපේ මිනිස්සුන්ට යම් විපතක් වෙනකොට හාමුදුරුවෝ ළඟ ඉන්නේ. සාමාන්‍යයෙන් කතාවක් තිබෙනවා උපදින්න ලෑස්ති වෙනකොට හාමුදුරුවෝ ළඟ ඉන්නවා කියලා. අඟුලිමාල සූත්‍රය. හැබැයි ජීවිතය අත්හැර යනකොට හාමුදුරුවෝ ළඟ ඉන්නවා. අනිත්‍යවද සංඛාරා කියන්නේ. මේ දෙක අතර දෝලණය වෙන හැම ජීවිතයක් එක්කම අපේ හාමුදුරුවෝ ළඟ හිටිය දායිදලා. ඒ නිසා තමයි මෙච්චර අපේ මිනිස්සු හාමුදුරුවන්ට ආදරය කළේ. මේ විශාල මහා වේරු විහාර ගොඩනගලා දුන්නේ. ඒ නිසා අපේ යුතුයකමක් තිබෙනවා. අපට අයිතියක් තිබෙනවා. අපට වගකීමක් තිබෙනවා. අපේ රටේ අපට දන් දෙන නොදෙන මිනිස්සුන්ට යම් විපතක් වෙනකොට අපේ ශක්තිය බෙදා හරින්නට. අපි දන්නවා මේ පහුගිය ටිකේදී අපේ හාමුදුරුවෝ විශාල කැපකිරීම කරලා ආහාර පාන එකතු කරලා ඒ පළාතට අරගෙන ගියා. සමහර වෙලාවට ඔය අතර බැනුම් ආපු හාමුදුරුවෝ හිටියා. ඒකත් කියන්නේ ඒ බැන්ඩෙත් කවුද? මේ අපේ දායකයෝ තමයි. හොඳ කියන්නේ කවුද? මේ අපේ දායකයෝ තමයි. ඒ භික්ෂුව කවදාවත් පස්සට විශ්වලා යන්නේ නැහැ. භික්ෂුවගේ යුතුයකම භික්ෂුව හඳුනාගෙන නිවැරදිව කටයුතු කරනවා. දැන් බලන්න මේ ස්ථානේ. ශාල සංඝ පිරිසක් රැස්වලා ඉන්නවා. ගිහි පිරිසක් රැස්වලා ඉන්නවා. මොකද අපිට දැනෙනවා අපේ යුගයේ කාර්යභාරය අපට නිවැරදිව ඉෂ්ට කළ යුතුයි කියලා. අපි අපේ ජනතාව වෙනුවෙන් ආශිර්වාද කිරීම අපේ වුමනා මත පීඩන කළ යුතු දෙයක් කියලා. අද මේ ටිකත් හැරියනම් අපිම කනගාටු වෙනවා. අනේ අපේ දායකයන්ට මිනිස්සුන්ට පිරිත් ටිකක් කියන්න ආශිර්වාද කරන්න ඇයි අපි පෙළඹුණේ නැත්තේ කියලා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය මේ රටේ බලවත් නිකාය. ශ්‍රී ලංකා අමරපුර නිකාය විශාල භික්ෂුන් වහන්සේලා පිරිසකට සමන්විත නිකාය. අමරපුර නිකාය තුළ තාමත්ම දැනුගත් මේ පරිපූර්ණ වෙච්ච දේශීය විදේශීය වශයෙන් විශාල සේවාවක් කරන බුහාමුදුරන් වහන්සේලා ඉන්නේ. ඒ ඉස්ලාම තමයි අමරපුර නිකාය මේ විදියට මූලිකත්වයක් අරගෙන මේ ස්ථාන රැස්වලා මේ විදි කාර්යභාරය කරලා අනේ අපේ රටේ ජනතාවට සිතක් වේවා, ශාන්තියක් වේවා, ආරක්ෂා ලැබේවා ප්‍රාර්ථනා කරනවා. ඒක හදවතේ ප්‍රාර්ථනාව. ඒ නිසා විශේෂයෙන්ම අපි අද දවසේ මම හිතන්නේ දවසක් වෙලාවක අපේ මහා නායකයන් දදක් විදිහට දේශනා කරනවා.
මේ මහා සංඝරත්නය දේශනා කරලා එයන්ට ආශිර්වාද වුණ ආරක්ෂා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම කල්පනා කළා එදා බුදුහාමුදුරුවෝ අනාථ පිණ්ඩිකාරාමේ දෙවුරම් බෙහෙරේ දෙවුරම් බෙහෙරේ මේ දේශනාව කළා දදක් සූත්‍ර දේශනාව. ඒ මොනවා වෙන්නේද ජනතාව. අද අපේ රටේ දෙවුරම් බෙහෙරේ අපි ඔක්කොම සාමූහික එකතු වෙලා අපේ දායක පක්ෂින්න ස්වාමීන් වහන්සේලා එකතු වෙලා දදක් සූත්‍ර දේශනා කරනවා. හේතුව මේ රටේ ජනතාවට දුක පහව යන්න, බය පහව යන්න, වේදනාව පහව යන්න, ඔවුන් ශක්තිමත් කරවන්න. ඒ නිසා මේ වෙනුවෙන් අපි දන්නවා අපේ මහාලේක මහා බලපිටියේ සිවිලි හාමුදුරුවෝ මහා හයියක් ශක්තියක් අරගෙන විශාල කාර්යභාරයක් මේ හදිසි දවස් කීපයක් ඇතුළතදී අනිකොත් ලේකම් මණ්ඩලයත් එක්ක එකතු වෙලා අපේ උත්තර පාත්‍ර මහානායක මහත්මයාණන් වහන්සේගේ අවසරය අවවාදත් ලබාගෙන මේ කළ කාර්යභාරය ඉතාම විශිෂ්ටයි කියන මතක් කරන්න ඕන. අද මේ දේ නොකළා නම් අපේ යුතුයකමක් අපි ඉෂ්ට නොකළා වෙනවා. පුජ්‍යලිකව අපි හාමුදුරුවෝ උදව් කරා. අපි දන්නා මේ තැම් වල ස්වාමීන් වහන්සේලා දායක එකතු කරගෙන බඩු මුට්ටු එකතු කරගෙන යම් තැන්වල පිටත් කරලා යන්නේ. මගේ දායකයන් වෙන්න පුළුවන්. ඒ මේ රටේ අපේ තවත් සමාජික මේ රටේ ජීවත් වෙන කෙනෙක් අපි බඩු මුට්ටු එක්ක කවල යවන්නේ ආරම්භයට දෙන්නද අරලැංගක්කට දෙන්නද රෝවණට දෙන්නද එහෙම නෙවෙයි. සමස්තයක් වශයෙන් මේ රටේ විපතටපත් වෙච්ච යම් කෙනෙක් නැත්නම් ඔවුන්ට දීවසදා තමයි අපේ හාමුදුරුවෝ Tamanට ලැබෙන දෙයකට එකතු කරලා Tamanගේ දායකට කියලා මේ සියල්ලම යවන්න. ඒක හරිය විශිෂ්ටයි. මේ රටේ උරුමය අපේ නායක හාමුදුරනේ අපි කෙලින් ඉන්න තුරු වටන්න බෑ. මේක තමයි මේ විදිහේ සංඝ සංවිපාතයකට තේරුම් ගන්න ඕන වටිනාකම. භික්ෂුන් වහන්සේලා තියෙන හයිය තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන ඒ හයිය නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඕන. නිවැරදිව ක්‍රියාත්මක කළොත් කවදාවත් අපේ දායක වැටෙන්නේ නැහැ. හාමුදුරන් වහන්සේලා වැටෙන්නේ නැහැ. මේ විදිහට අපිට හැමෝටම එකතු වෙන්න පුළුවන්. ඔවුනොවුන්ට දුකසම බෙදා ගන්න පුළුවන් ඔවුනොවුන් අතරේ. ඒ නිසා අද මේ කරන කාර්යදාම් පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වෙනවා. අපේ මහානායක මහින්පාණන් වහන්සේලා වැඩම කරගෙන ඉන්නවා. ඒ වගේම අනිකුත් ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා වැඩම කරගෙන ඉන්නවා. දායක රාශිය පැමිණලා ඉන්නවා. ඉතින් අපි මේ වෙලාවේදී සංවිධානයේ මූලිකත්වයට අපි මහාලේක මහාමුදුරන්ටත් ලේකම් මණ්ඩලයට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වෙනුවෙන් මේ භූමිය ලබා දීලා අවශ්‍ය පසුබිමේට අවශ්‍ය සියලුම සම්පත් ළඟා කර දීලා කටයුතු කරන අපේ ආචාර්ය කොළොන්නාව සුමන්ත්‍ර නායක හඳුනනවා. අපි මේ වෙලාව සිහිපත් කරනවා. ඔබ වහන්සේ හැමදාම මහා සංඝරත්නයේ මේ කටයුතු වෙනුවෙන් මුලගත් ශක්තිය ලබා දුන්නා. ඒ විදිහට අදත් රටක් වෙලේ ශක්තිය ලබා දීලා තියෙනවා. ඔබ වහන්සේවත් සිහිපත් කරමින් අද අපට පැමිණෙන ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා මේ කටයුත්තේදී. ඒ සතුටු වෙමින් හැම දිනකටම තුන්වන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා. අපේ මහානායක මහා ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් ඊළඟට අපි හැමදෙනා වහන්සේම සාමූහිකව අපේ ප්‍රධාන අරමුණක් වූ මාතෘ භූමියටත් විපතටපත් ජනතාවටත් ආශිර්වාදයේ පිණිස මහානුභාව පිරිස් සූත්‍ර දේශනාවන් සිද්ධ කරලා ආශිර්වාද කරන මොහොතේ
පදිස්සති නොචේ මේ දජග්ගං උල්ලෝකේ ආත අත ප්‍රජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකේ ආත ප්‍රජාපතිස්ස හිවෝ දේව රාජස්ස දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වාචං විතත්තං ගෝමහං සෝවාසෝ පයිසති නොචේ පජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකේ ආත අත වරුණස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකේ ආත වරුණස්ස හිවෝ දේව රාජස්ස දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වාචං විතත්තං ගෝමහං සෝවාසෝ පයිසති නොචේ වරුණස්ස දේව දජග්ගං උල්ලෝකේ ආත අත ඊසානස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකේ ආත ඊසානස්ස හිවෝ දේව රාජස්ස දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වාචං විතත්තං ගෝමහං සෝවාසෝ පයිසති තං කෝපන භික්ඛවේ සක්කස්ස දේවානමිද්දස්ස දජග්ගං උල්ලෝකයතං පජාපතිස්ස වා දේව රාජස්ස දජග්ගං උල්ලෝකයතං වරුණස්ස වා දේව දජග්ගං උල්ලෝකයතං ඊසානස්ස වා දේව රාජස්ස දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වාචං විතත්තං වාලෝමහං සෝවාසෝ පයිේතාපි නෝපි පයිේත තං කිස්ස හේතු සක්කෝ ඉදික්ඛවේ දේවානමින්දෝ අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ භීරුච්ඡං විඋත්‍රාසි පලායි ආංචකෝ භික්ඛවේ එවං වදාමි සචේතුම්මාකං භික්ඛවේ අරඤ්ඤ ගතානං වා රුක්ඛ මූල ගතානං වා ශුඤ්ඤාගාර ගතානං වා උප්පජ්ජේය භයං වා චම්පිතත්තං වා ලෝමං සෝවා මමේව තස්මින් සමයේ අනුස්සරේයාත ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මමං හිවෝ භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති භයං වාචං විතත්තං වා ලෝමහං සෝවාසෝ පයිසති නොචේ මං අනුස්සරේයාත අත ධම්මං අනුස්සරේයාත ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ
පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති සංඝං විවෝ වික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති භයං වා ධම්මිකත්තං වා ලෝමහංසෝ වාසෝ පයිස්සති තං කිස්සේතු තථාගතෝ වික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විතදෝසෝ විතමෝ අවිරුවක්ඛම්පි අනුත්‍රාසි අපලායි දීදමවෝච භගවායි වත්වා සුගතෝ අතාපරංගේ තදවෝච සත්තා අරඤ්ඤේ රුක්ඛ මූලේ වා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයන්තුම් ආගනෝ සියානෝ තේ බුද්ධං සරේයාත ලෝකජෙත්තං නරාසකං අත ධම්මං සරේයාත නීයානිකං සුදේසිතං නොචේ ධම්මං සරේයාත නීයානිකං අත සංඝං සරේයාත පුඤ්ඤක්ඛේතං අනුත්තරං ඒවං බුද්ධං සරං කානං ධම්මං සංඝං ච භික්ඛවෝ වරං වාචං විතක්කං වා ලෝමහංසෝ නයස්සති තේන සච්ච වච්චේන සුත්තා භයා රෝගා රූප සමින්දුතේ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වන්තරික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කත්ත සුනන්තු වාසිකං තස්මායි භූතානි සාමේත සබ්බේ විත්තං කරෝත මානුසියාපජායති වාචරත්තෝ ච අනන්ති ඒවනි තස්මායි නිරක්ඛත අප්පමත්තායං කිංචි විත්තං නිදවා උරං වාසත්තේසු ආයං රතනං පනීතං නමෝ සමං අත්ථි තථාගතේන ඉදං විබුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු කයං විරාගං අමතං පනීතං යතච්චගා සක්ඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ධම්මි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානං පරිකඤ්ඤමාවෝ සමාධිනාතේන සමෝන විජ්ජති ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්ච
රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු යතින්ද කීරෝ පඨවින් සිතෝ සියා චතුබ්බිවාතේ පිය සම්පකම්පියෝ තතුකමං සප්පුරිසං වදාමි යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු යේ ආර්ය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි ඉච්ඡාපිතේ හොන්ති පුසක්ඛමත්තාන තේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු සාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජයිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංචි තතුවපායේ ඉත විප්පමුත්තෝ තචාපි දානානි අපක්ඛෝකාතුං ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු කිච්ඡාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උපචේතසා වා අපක්ඛෝ තස්ස පටිච්චාදාය අපබ්බතා දිට්ඨ පදස්ස උත්තායිදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු අනක්ඛකුම්භේ යථා කුස්සිතක්ඛේ ඉම්මාන මාසේ පඨමස්මින් ඉම්මේ අතුකමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු ඊනං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තායතිකේ භවස්මින් තේකේන බීජා විරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරායතායම් පදීකෝ ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්තියෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්තියෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්තියෝතු ඒතේන සච්ච වත්තේන දුක්ඛා භය රෝගා උපසමේ
චක්කවාලේසු යක්ඛාරේ වාද බ්‍රහ්මනෝ යං අම්මේහි පතං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සබ්බේ ධම්ම අනුමෝදිत्वा සමග්ගා සාසනේ රතා පමාදරහිතා හොන්තු ආරක්ඛාසු විශේෂතෝ ශාසනස්ස ච ලෝකස්ස බුද්ධි භවතු සබ්බදා ශාසනං පිච ලෝකං ච දේවා රක්ඛන්තු සබ්බදා සම්පින් හොන්තු සුඛී සබ්බේ පරිවාරේ රත්තනෝ අනිකා සුමනා හොන්තු සාසබ්බේ ඥාති විරාජතෝ වා චෝරතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කානුකතෝ වා කණ්ඨකතෝ වා නක්ඛත්තතෝ වා ධනපද රෝගතෝ වා අසද්ධම්මතෝ වා අසද්ධිට්ඨිතෝ වා අසත්පුරිසතෝ වා චණ්ඩාත්ති අස්සමික ගෝණ කුක්කුරයි විච්චික මනිසප්පදී පියච්ච තරච්ච සූකර මනිස යක්ඛ රක්ෂසාති නානා භයතෝ වා නානා රෝගතෝ වා නානා උපද්‍රවතෝ ආරක්ඛන්තු ඒතේන සච්ච වච්චේන දුක්ඛා භයාරෝගා උප සමින්තු තේතේන සච්ච වච්චේන ලෝකෝ හෝතු සුඛී සදායේ දේන සච්ච වච්චේන චිරං තිත්තතු සාසනං සම්පීතියෝ විරජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නං කත්ත යක්ඛ භූතානං පාපක්ඛානි වාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සම්මුපත්ත වේදේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු රාජා භවතු ඊළඟට තව එක පුංචි ආශිර්වාදයක් සිදු කරලා අපේ වැඩසටහන ඉමාවටපත් කරනවා. අපේ මහලේකම් හාමුදුරුවෝ මේ මහා පින්කම් සිදු කරගන්නට මේ ස්ථානය තෝරාගත්තේ පන්නිපිටිය දේවරම් මහා විහාරය. මේ විහාරස්ථානය අමරපුර මහා සංඝ සභාවට අපිට නිරන්තරයෙන් අතිශයින් දෙවන්ත හයිය ශක්තිය ජවය
දිරිමත් කිරීම ලබා දෙන මහ පින්බිම. ඒ විතරක් නෙවෙයි මේ කොළඹ රහස යට තථාගත බුදුරජාණන් වහන්සේ සහ තුනුරුවන් වහන්සේලා ජීවමාන වැඩ ඉන්න මහ පින්බිම. මේ උත්තම මහ පින්බිම නිරන්තරයෙන් දිනපතාම තථාගතයන් වහන්සේ බුද්ධෝපස්ථාන ලබන පූජාර්හයන් වලට වන්දනමානයන් වලට එකතු වුණු මහා පින්බිමක්. ඒ වගේම තථාගත ශ්‍රී බුද්ධ දේශනාව ශිලා ලේඛනගත කරලා ගල් පුවරු වල තථාගත දේශනාව ස්ථාපිත කරන ලෝකයේ තියෙන එකම පින්බිම විදිහේ. ඒ නිසා දෙව්රම් මහ විහාර ඒ තරම් අපිට විශේෂ මහ පින්බිමක් මේ උදා පින්කම සිද්ධ කරලා පින්පෙත් අනුමෝදන් කරන්නට නිසකවම අපි දන්නවා දෙව් බඹුන් පිරිවරාගත් තුනුරුවන් ජීවමාන වැඩ ඉන්න උත්තම මහ පින්බිමක්මයි. මේ මහා පින්බිම නිර්මාණය කළා වගේම අමරපුර මහා නිකායට මහා දැවැන්ත ශක්තිය ජවයේ බලය එකතු කරමින් අනාගත ශාසනාභිවෘද්ධිය රැක ගන්නට අප්‍රතිහත ධෛර්යයක දිවාරය නොබලා මුළු ජීවිතයම පරිත්‍යාග කළා වගේම අපේ මහලේකම් මහමුදුරවන්ට මේ කටයුතු සිද්ධ කරන්න පිටිපස්සෙන් ඉඳගෙන දැවැන්ත හයියක් දෙන අපේ නායක හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන දඩල පරම්පරායත් පාර්ශවයේහි ශ්‍රීමත් මහා නායක අතිගෞරවාස්පද අවසරයි ආචාර්ය කොළොන්නාවේ සුමංගල අපේ මහා නායක හාමුදුරුවෝ. අපි උන්වහන්සේට ඊටම ගෞරවයෙන් පාද නමස්කාරයෙන් ආරාධනා කර සිටිනවා. විශේෂයෙන්ම අප මාතෘ භූමිය ඇතුළුව මුළු මහත් විශ්වයටම සත්‍යක්‍රියා බලය පතුරවාලමින් සිත් පතමින් ආශිර්වාද කරන්න අපේ නායක හාමුදුරනේ ඔබ වහන්සේට අපි පාද නමස්කාරයෙන් ආරාධනා කරනවා. මහෝත්තම ගුණයන්ගෙන් සසුන්කිත සෝභාමත් කරන්නා වූ මුළු ජීවිතයම නිර්මල බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කළා වූ බුද්ධාංකුර ගුණ ඇති මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මා ප්‍රිය සමස්ත සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් අවසරයි. සදහබර පින්වතුනි, මීට දින ගණනාවකට පෙරදා නොහිතූ මොහොතක ජීවිත 500 ගණනකට ආසන්නව මේ මිහිමත වැළඳුණා. නොහිතූ වේලාවක පස් කන්දකට යට වෙනකොට දෙපා දෑ හිස දරුවන් බදාගෙන පස්සයට මිනිසුන් පැය ගණන් පොර කන්න ඇති, පැය ගණන් හූල්ලන්න ඇති. නාසය අස්සට පස් හිර වෙනකොට මොන මොන සිතුවිලි සිත්වල උපදින්න ඇත. මහා ජල කඳක ගැස්සි ගැස්සි පැද්දි දැත්ති ගල් තලා මත ගෙවල් දොරවල් වල හැපි හැපි ගිලි ගිලි මතු වෙනකොට ඒ සිය ගණනක් මිනිසුන්ට මොනවා හිතෙන්නේ නැද්ද? අහිංසක මිනිසුනේ, සසර කළ පාපයක් ඔබට විපාක දුන්නද? මරණ මොහොතේ ඔබේ සිත තුළ ඇති වුණු සිතුවිලි කුමක් වේදයි අපි නොදනිමු. එවැනි දුක්බර මොහොතක
මරණයත් සමග සටන් වදින මොහොතක සිතට ආ නපුරු සිතුවිලි මත ඔබ දුක් ඇති තැනක ඉපදී ඇතනම් මේ පුංචි ලක් දෙරණ තුල ගිවී ගිය කාලයේ අවසන් සුසුම් හෙළු සමස්ත ජනතාව වෙනුවෙනුයි මේ මතක වස්ත්‍ර පූජාව සිදු කළේ. දින 7ක් අපේ දායක පිරිස උනුන්ගේ දායක කාර්යකාදීන්ට පින් නොදී එකතු වෙවි මේ දින 7ෙම ආරාම වාසී 59ක් මහ සංඝරුවනට උදේ දන් පූජා කළා, දහවල් දන් පූජා කළා. දින 7ක් කිසිවෙකුට පින් නොදී මහ සංඝරුවනට දින 7ක් දන් දුන්නු මහා පිනක් මේ ව්‍යසනයේ මියගිය ඔබටමයි. ඒ නිසා හදිසියේ මියගිය අහිංසක මිනිසුනේ දරුවනේ ඔබට මේ පින් පුණ්‍යානුමෝදනා වේවා. ජීවමාන බුදුන් පුදමින් රජෙකුලසේ රාජ භෝජන බුද්ධ පූජා පවත්වා දින 7ක් 59කට උදේ දහවල් සංඝසතු දන් පිරිනමා අද මතක වස්ත්‍ර මහා පූජාවක් පවත්වා මේසා විශාල සිල්වතුන් ගුණවතුන් උත්තම මහ සංඝරුවන වඩමවා අෂ්ට පරිස්කාර චීවර පූජා පවත්වා රැස් කරගත් සියලු පින් අහිංසක මිනිසුනේ දුකකටපත් නොවී දුකින් අත්මිදී සැපවත් ආත්ම භාව ලැබීම පිණිස හේතු වාසනා වේවා කියන කරුණාවන්ත හිතින් අපි තුන් විටක් සාදුකාර පවත්වා පින් දෙමු. සාදු සාදු සාදු. පින්නති අපේ මහානායක හාමුදුරුවනේ, අනුනායක හාමුදුරුවනේ, ප්‍රිය සබ්‍රක්‍මචාරීන් වහන්සේ, කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ආයේ 9 වෙනිදා ඉඳලා මහ වර්ෂාවක් ඇදහෙලෙනවය. බුරුල් වෙච්චි කඳු ආයේ නාය යන්න පුළුවන් ය. ආයේ ගම් වතුරකට මුහුණ දෙන්න සිදු වේවිද? ඔබ වහන්සේලාට අපට ඔබට තියෙන එකම සැනසෙල්ලේ මග බුදුරජාණන් වහන්සේ විතරයි. බියටපත් වෙච්ච තැතිගත්තු අපේ හිත් අපි අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමු. ධර්මයේ ගුණ සිහි කරමු. මහා සංඝරුවනේ ගුණ සිහි කරමු. අපි සත්‍යක්‍රියා කරමු. අපි අදිෂ්ඨාන කරමු. ඈත අතීතේ මහ රජ දරුවන් ඒ උතුම් මහා සංඝරුවන පිරිවරා වර්ෂාව නැති විට වර්ෂාව ඇද හැලෙන්නේයි සත්‍යක්‍රියා කළ විට මහ වර්ෂාව ඇද හැලුනේ නම් ස්වාභාවික විපත් හමුවේ අතීතයේ වැඩ සිටි බුද්ධාංකුර උතුමන් සත්‍යක්‍රියා කොට මේ මාතෘ භූමිය රැකගත් බව සත්‍ය නම් පින්නති උතුමනේ අද මේ රාජකාරිය ඔබ වහන්සේලාට අපට උදා වී තිබෙනවා. අපට බැරි වේවි සමස්ත අනතුරු විපත්ති වළක්වන්න. යන්තමින්වත් එක ජීවිතයක්වත් ඔබට අපට පුළුවන් සත්‍යක්‍රියා බලයෙන් වළක්වාලන්න. මේ රන් කරඬුන් වහන්සේ තුල සවනක් ඝන බුදු රැස් විහිදෙන සරවඥ ධාතුන් වහන්සේ වැඩ හිටිනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ තැන්පත් ඒ උතුම් දාගැබ කැණීම් වලින් මතු වූ අඟුලිමාල මහරහත් ධාතුන් වහන්සේ ලැබුණු අපට ඒ මහ ධාතුන් වහන්සේ අද මේ රන් කරඬුව මත තැන්පත් කොට මේ මන්දිරය වෙත වැඩම කෙරෙව්වේ මේ සා විශාල බුදු පුතණුවන් වහන්සේලා පිරිසක්. බුදුහාමුදුරුවෝ රහතුන් වහන්සේලාගේ ගුණ ධර්මය හදවතේ දරාගෙන කරන සත්‍යක්‍රියාවෙන් අපට පුළුවන් වේවි පොඩි තරුමකින්වත් ඉදිරියේ ඇතිවෙන මේ විපත්තිය වළක්වාලන්න. අනික් පැත්තෙන්
කිසිවෙක් කතා නොකලට ගම් වතුරට අහු වෙලා මරණ බයින් බේරිච්ච මිනිස්සු, පස්කඳුවල යට වෙලා ජීවිත බේරගත්ත මිනිස්සු, ඒවා හැම මොහොතකම සිහි වෙනකොට මොනතරම් බයක් හිතට දැනෙනවද? තමන්ගේ දරුවෝ අතේ එල්ලිලා දරුවන්ගේ මලකඳ තුරුළු කරගත්තු අම්මලා තාත්තලා අද කොච්චර බයෙන් සන්ත්‍රාසයෙන් ඉන්නවද? අපේ පින්යති මහානායක හාමුදුරුවනේ, අනුනායක හාමුදුරුවනේ, ඒ අහිංසක හිත් ගැන අපි මොහොතක් සත්‍යක්‍රියා කරමු. මෛත්‍රී සිතුවිලි උපදවගමු. අපේ ජීවිත තුල මොනවා හරි සත්‍යයක් තියෙනවා. දෙයනේ හිස මුඩු කරගෙන මෙතෙක් කල කසාවතක් පොරවගෙන ඔබ වහන්සේලාගේ මුළු ජීවිතයම බුද්ධ ශාසනයට කැප කරන්න ඔබ වහන්සේලා තුල මොනතරම් ගුණයක්, ශක්තියක්, බලයක් තියෙන්නේ නැද්ද? මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ අනුගාමිකයින් වහන්සේලා, උන්වහන්සේලාගේ ආදර්ශ සම්පන්න භික්ෂු චරිත ඔබ වහන්සේලා නම් මේ පොඩි හාමුදුරුවන් වහන්සේලා මේ ශාසනය වෙනුවෙන් කරන කැපවීම හිස මුඩු කරගෙන කසාවත පුරවගත්තු මගේ පොඩි හාමුදුරුවනේ, උදේ පාන්දර අවදි වෙලා දවසම සසුන වෙනුවෙන් කැප කරලා හවසේ බුදු පුදට වැඩලා රාත්‍රියේ සිහි නුවණින් සැතපෙන්න වඩින පොඩි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේම අම්මට, ඔබ වහන්සේගේම තාත්තට, ඔබ වහන්සේගේම පවුලේ සහෝදර සහෝදරියන්ට මේ විපත සිදු වුණා කියලා හිතන්න. අනේ ඒ අයගේ ජීවිතවලට මම ආදරේ, මම බුද්ධ පුත්‍රයෙක්. මේ කරන සත්‍යක්‍රියාවේ බල මහිමයෙන් මට මගේ පණවන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන්, දහම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන් සමස්ත ලංකාවාසී මේ මොහොතෙහි හුස්ම ගනිමින් ජීවත් වෙන සියලු අම්මාවරුන්ට, සියලු පියවරුන්ට, සියලු සහෝදර සහෝදරියන්ට, සියලු දුවා දරුවන්ට, අනේ මහවනේ ජීවත් වෙන සතා සිව්පාවුන්ට පවා මේ උතුම් තිරුවන් ගුණ සත්‍යක්‍රියාව ආශිර්වාදයක් වේවා කියන අදිෂ්ඨානයෙන් සියලු උතුමන් වහන්සේලාද, සියලු ගිහි ප්‍රභූවරුන්ද දින 7ක් සත්‍යක්‍රියා කොට මෙහි වැඩම කොට ඇති සියලු බ්‍රහ්මයිනි, සියලු දෙවිවරුනි, සියලු නාගයිනි, සියලු යක්ෂයිනි අප සමගම මේ උතුම් සත්‍යක්‍රියාවෙහි යෙදී නවවරක් තුනුරුවන්ට පූජා කළ මේ ලංකා ධරණී තලයෙහි අටකොණ බුද්ධ ආඥා බල පිහිටවා විපත්තියෙන් දුකින් ලෝසද මුදවා ශාන්තිය උදා කරවන සේක්වා. නමෝ බුද්ධාය, නමෝ නමෝ ධම්මාය, නමෝ සංඝාය, මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ නිසා අරහන් නම් වනසේක. සියලු ධර්මයන් සියනුවණින් දුටු බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වන බැවින් විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. සුන්දර නිවන් මග යහපත්ව වැඩි බැවින් සුගත නම් වනසේක.
සියලු ලෝකය නිවැරදිව දුටු බැවින් ලෝක විදුනම් වනසේක නපුරු පුජ්‍යලයන්ට හොඳ නරක කියාදී දමනය කළ බැවින් පුරිස ධම්ම සාරතීනම් වනසේක දෙවි මිනිසුන්ට ගුරු වූ බැවින් සත්තා දේව මනුස්සානන් නම් වනසේක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවාලු බැවින් බුද්ධ නම් වනසේක භග්ග ධර්මයන්ගෙන් පිරිපුන් බැවින් අති භාග්‍යවන්ත බැවින් භගවානම් වනසේක මේ නව අරහාදී බුදු ගුණ සත්‍යයි ඒ උතුම් සත්‍යානුභාව වූ නව අරහාදී බුදු ගුණ මම ලක්ෂ කෝටි ප්‍රකෝටි වර වැඩුවෙමි මේ උතුමන් වහන්සේලාද ඒ උතුම් බුදු ගුණ ලක්ෂ කෝටි ප්‍රකෝටි වර වඩා ඇත යම් තාක් ලොව තුල පහළ වූ බුදුවරයන් වහන්සේලා වෙද්ද ඒතාක් බුදුරජාණන් වහන්සේලාගේ නව අරහාදී බුදු ගුණානුභාව බලයෙන්ද දහම් ගුණානුභාව බලයෙන්ද සංඝ ගුණානුභාව බලයෙන්ද සීල සමාධි ප්‍රඥා කරුණා ගුණානුභාව බලයෙන්ද සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන පංචින්ද්‍රිය පංච බල අෂ්ට බොජ්ජංග ධර්ම ඇතුළු කොට වූ අරි අටඟි මඟ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද ලක් දෙරණ පුරා නිතිපතා සිදු කෙරෙන බුද්ධ පූජා ධර්ම ශ්‍රවණමය සංඝ පූජා බල මහිමයෙන්ද සතර දළදා වහන්සේගේ ශ්‍රී පාද පත්මයේ ජය සිරි මා බෝ සමිඳුන් වහන්සේගේ අනන්ත ගුණ සත්‍යානුභාව බලයෙන්ද අපි වෙන වෙනම ජීවිත තුල මේ දක්වා දියුණු කළ යති සීල ගුණ බලයෙන්ද ප්‍රතිපත්ති ගුණ බලයෙන්ද ජීවිත තුල පුරු කළ ගුණ ධර්මයන්හි රැකවරණයෙන්ද අදිෂ්ඨාන කරමු සත්‍යක් ක්‍රියා කරමු මේ ලංකා ධරණී තලය නව විටක් තුනුරුවන්ට පිදුම් කළ බව සත්‍යයි එදා බුදුන් දවස පටන් අද දවස දක්වා අතින් අත නොකැඩී චීවර පරම්පරාව රකින මහා සංඝරුවන විද්‍යමාන භව සත්‍යයි ඒ සත්‍ය බලයෙන් මේ මහා පොළව මට සාක්ෂි දරත්වා මේ අහස මට සාක්ෂි දරත්වා
මේ ස්වභාව ධර්මය මට සාක්ෂි දරත්වා මෛත්‍රිය සිත පුරවා කිසිවෙකුට කිසිදු විපතක් නොමවන්නයයි අපි අදිෂ්ඨාන කරන්නෙමු. කාල විපත්ති දොස් දුරු වේවා ස්වාභාවික විපතින් අසරණ වන ජීවිත ආරක්ෂා වේවා ස්වාභාවික විපත් වහ වහ යටපත් වෙත්වා මේ උතුම් සත්‍යානුභාව බලයෙන් තව දින කීපයකින් ඇතිවන මේ ස්වාභාවික විපතින් ඔබ මම උපන් මේ පුංචි ලක්දෙරණ ආරක්ෂා වෙත්වා භය දුරු වෙත්වා සොය සෝසුසුම් දුරු වෙත්වා රෝගිය දුරු වෙත්වා සියලු බ්‍රහ්මයිනි සියලු දෙවිවරුනි සියලු යක්ෂයිනි සියලු නාගයිනි තුනුරුවන් සරණ ගිය ඔබද මේ බුද්ධ ශාසනයද සසුන් කෙත සුරකින මිනිසුන්ද සමස්ත ජනතාවද ආරක්ෂා කරත්වා දස බිම්බරක් මර සෙනග පරදවා බුද්ධ ගයා බෝධි මණ්ඩලයෙහි බුද්ධ රාජ්‍යයට පත් සත්‍යේ බලයෙන් මාරක භාදක වැඩසෙත්වා ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ඝෝසයුන් බ්‍රහ්ම ගනා පසන්නා උග්ඝෝසයුන් දේව ගනා පසන්නා උග්ඝෝසයුන් යක්ඛ ගනා පසන්නා ඒතේන සච්චේන සුවත්ති හෝතු. දෙවි බඹුන්ට සියලු දෙනා වහන්සේ සෑම එකට පින් අනුමෝදන් කරවමු. එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ බ්‍රහ්මානුමෝදන්තු සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බේ යක්ඛානුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකාති අස්මින් විහාර ඝර පබ්බත රුක්ඛගාමේ සබ්බේසු දීප නගරේ සුඛි චක්කවාලේ දේවාසුරා ගරුඩ රක්කස නාග යක්ඛා රක්ඛන්තු තේ සකනු භාව බලේන නිච්ඡං සිද්ධ කිහිරලි සමන් බොක්සල් විභීෂණ සිව්වරම් රජනිති සිද්ධ මහ බඹු සක්‍ර ඉසිවර කතරගම දෙවියනුත් තෙද නැති සිද්ධ පත්තිනි 12 දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති සිද්ධ සිරිලක මෙහෙම දෙවියෝ
රටට ආසිරි නුවණ දෙන්නිති මවක්සේ බුද්ධ ශාසනය සුරකින්න මව් දෙවුරැදිනද පුණ්‍යානුමෝදනා වෙත්වා මහා මායා නාමස්ස තථාගතස්ස මාතුයා මාතෘ දිව්‍ය රාජාය ඉමං පුඤ්ඤානුමෝදනා දුක් බය රෝග වෙනසී මුළු මහත් ධරණී තලයම මුළු මහත් ලෝ තලයම සුඛී සුවපත් වෙත්වා පූජනීය මහා සංඝරත්නයේ මොහොතක් වැඩ ඉන්න පරිස්කාර පූජාවක් ඉලක්කස පූජාවක් මේ ස්ථානයේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ පූජනීය ශ්‍රීමත් මහා නායක මහා ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් අපේ ගෞරවනීය මහා සංඝරත්නයට දායක පින්තුන් හැමදෙනාටම අපි තාම කාරුණිකව මේ වෙලාවේ සිහිපත් කරනවා. හෙට දවසේ අපි ආරම්භ කරනවා අමරපුර මහා සංඝ සභාවේ පුණ්‍ය භාරය තුළින් විනාශයට පත්වුණු විහාරස්ථාන යලි ගොඩනැගීමේ මහා පින්කම. ඒ පින්කමට දායකත්වයේ සපයන්නට කැමැති අපේ ගෞරවනීය මහා සංඝරත්නයට දායකකාරීන්ට අපි තාම ගෞරවයෙන් සහ කාරුණිකව ආරාධනා කරනවා. මේ මොහොතේ වේදිකාව විවෘතයි. ඔබ වහන්සේලාට ලබා දෙන පරිත්‍යාගය පිළිබඳව අපිට පුංචි දැනුවක් කිරීමක් කරන්න හැකි පමණින් මේ මහා සත්කාරයට අපි හැමෝගෙම දායකත්වය ලබා දෙන්න කියන කාරුණික ඉල්ලීම මේ වෙලාවේ සිහිපත් කරමින් අද දවසේ අපි කෘතවේදීත්වයෙන් මේ මහා පින්කමක් සිදු කළා. ඒ සඳහා වැඩමවා වදාළ පූජනීය ශ්‍රීමත් මහා නායක මහ ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රදාන කොටගත් අපේ මහා ලේකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාවේ අපේ